මේ පහතර නර්තන සම්ප්‍රදාය තමයි වැඩිපුරම ශාන්ති කර්ම ගණනාවක් තියෙන සම්ප්‍රදායක් තමයි පහතර නර්තන සම්ප්‍රදාය කියලා කියන්නේ. ඒකේ තියෙන හැම කෙනෙක්ම දන්න ශාන්ති කර්මයක් තමයි මේ 18 සන්නි ශාන්ති කර්මය කියලා කියන්නේ. ඒ 18 සන්නි ශාන්ති කර්මයේන පාලි 12 පාලි කියලා තියෙනවා. ඒ තුල තියෙනවා පාලි 16ක්. ඒ කියන්නේ 16ක්. ඒ පාලි 12 අතරින් ටිකක් ජනප්‍රියම පාලියක් තමයි සලු පාලිය. අපේ ලංකාවේ සලු පාලිය කරන්නේ බොහොම දක්ෂ ශිල්පීන් අතරින් ප්‍රධානම කෙනෙක් ඉන්නේ අපි සතුව. අපි බලන්න සූදානම් වෙන්නේ සලු පාලිය. උදෙත් දැක්කම පස්සේ දෙන්න හිතනවා හොම්පයි කටයි බොම්බයි මුටා වෙන්න. බුදු අම්මේ කටේ ගන්න. බුදු අම්මේ වටේ හමනවා. බුදු අම්මේ ඒක තමයි ඔය එක්කෙනාට ඉරිසියයි මම්මගේ ලස්සන කොල්ලෙක් දැක්කම. අපේ ඔය ඉරිසියයි බෑ තමයි ලස්සන කොල්ලෙක් දැක්කම. මෙන්න බලනෝක පෙම් එක. මෙන්න බලනකො පෙම් රැල්ල. බුදු අම්මේ මූදු රැල්ල වගේ. මූදු රැල්ල වගේ තොම්බ. දෙන්න හිතනවා හොම්බයි කටයි බොම්බයි මුටේ එන්න. ඔච්චර ආසර මගේ තොම්බෙන් හාට්ටක් ගන්න. තොම්බෙන් හාට්ටක් ගන්න ඔයාගේ ඔයාට ඉරිසියාව. ඔයාට ඉරිසියාව. නෑ ඉතින් මට කතා වෙනවා අහුනේ හාපැත්තේ අර පිටිපස්සේ ඉන්න නාංගිලා ටික. ඒ මොකෝ ඔයාට කතා කරන්නේ පිටිපස්සේ ඉන්න නාංගිලා ටික. පිටිපස්සේ ඉඳලා කියන හොඟ කාලේ ගිල්ල මේ වගේ ලස්සන අයියා කෙනෙක් නුවරදි දැක්කේ. නුවරදි මේ වගේ ලස්සන අයියා කෙනෙක් දැක්කේ අද. නෑ ඉතින් අද කාලේ ළමයින්ට යකෙක් හරි මොකෝ. යකෙක් හරි මොකෝ දැන් කාලේ කොල්ලන්ට යක්කෝ හොඳයි. ඒක නෙවෙයි. එහෙනම් බුදු අපේ ඕවා කියලා ගුටි ගන්න වෙනවා. අද ගුටි කාලේ යන්න වෙන්නේ කොල්ලෝ. ඉතින් ඔබ ගුටි කාපන් අපිට මොකෝ. ඔබ කියයි ඉතින්. ඔබ මුට දාලා ගුටි ගන්න තියෙද්දි අපි කාලේ යන්න ඕනේ. හැබැයි පුතේ ඔබට නම් තියෙන කන මූණක් තමයි. කන මූණක් තමයි තියෙන ඔබටත් තියෙනවා. සුදු අයියේ. මොකෝ මල්ලි. හැබැයි පුතේ ඔන්න ආව ෂෝ කඩු කෑ. අද තමයි හොඳම කඩු කෑල්ල ආවේ. නෑ සුදු අයියේ. ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ සුදු. එන අලුත් එකක් දාමු. අලුත් එකක් දාමු. ලස්සන එකක් දෙමු. ලස්සන එකක් දෙමු. දෙමු ලස්සන තුන් එකක්. දෙමු ලස්සන තුන් එකක්. ඔන්න දෙනවා. ඔන්න දෙනවා මේ පාර. ඔන්න පුතේ දෙනවා රබුටා 20 වෙනි. ඔන්න දෙනවා රම්පෙට පොරි හැලෙන්න. ඒ පාර දෙනවා බුදු අම්මේ හොම්බයි කටයි බොම්බයි කොටයි. හොඳටම දෙන්න මේ පාර තමයි. ඔන්න දෙනවා නේ. ඔන්න දෙනවා. ශෝකය දුකවට මට කොයිතරම්. ශෝකය දුකවට මට කොයිතරම්. සැනසීම සොයන්නේ අන්න අතන කතරම්. කවුද යන්නේ කට අරන් ඉන්නේ? බුදු අම්මේ අතන මල්ලි කෙනෙක් කට අරගෙන මගේ දිහා බලන් ඉන්නේ. ඒ මොකෝ ලස්සන කොල්ලෙක් ඇවිල්ලා කියලායි. නෑ කටව
මැස්සයයි. මැස්ස ගියම මක්ක වෙනවයි. මගේ අම්මේ මැස්ස 12ක් ගිහිල්ලා 15ක් මැරිලා. යකෝ 12ක් ගිහිල්ලා 15ක් මැරෙන්නේ කොහොමද? බුදු අම්මේ ඒ තරම් කටගදයි. ඒ තරම් කටගදයි. අපිට මොකෝ මල්ලිගේ කටනේ. අපේ මොකෝ මල්ලිගේ කටනේ. අපිට මොකෝ? අපේ මොකෝ යයිට හොඳ නා. මල්ලි. ඒක හරි කියන්නේ නැහැ සුදු. හැබැයි දැන් තමයි හරිම එක කියන්නේ. දැන් තමයි හොඳම එක කියන්නේ. නෑ මට අහුණ කට්ටිය මෙතන සීපද කියනවා. සීපද කියන්නේ? හිතගෙන කවි. හිතගෙන කවි කියන්නේ අයෝද? ඒවට හිතවන කවි කියන්නේ. පැලවෙයි දන්නේ. පැලවෙන්නේ නෑ හිතවන කවි. ඇත්තේ? එහෙනම්. හැබැයි පුතේ උපෝපංජාති කවුරුවත් අහපු නැති එකයි තමයි කියන්නේ. උපෝපංජාති කවුරුත් අහපු නැති එක. නැති එක. කියහංක බලන්න. ඔන්න දෙනවා. අහපු නැති එකක් කියමු බලන්න. ඔන්න දෙනවා හොඳේ. ඔන්න දෙනවා මේ පාර. ඔන්න මලේ ඔය නාමල නෙලාවරේ. මොකෝ? යකෝ ඕන පොඩි එකක් අහලා දින ඕක පොඩි කාලේ තමයි. ඇත්තේ? එහෙනම්. මල්ලි දන්නවද? මේ අයන දන්නව ඊළඟ එක. යකෝ මල්ලි මැරිලාද? දැන් තමයි නිකන් කොහි හීක් කාලා ඔළුව හැදෙන්නේ. දැන් තමයි දැන් ඔළුව හොල්ලන්නේ දැන් තමයි ටිකක් වෙලා යනවා. නෑ එහෙම නෙමෙයි. එහෙනම්. ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. මම්ම කියලා දානවා. අප්පම කියහම් බා. ඔන්න කියනවා. හැබැයි පුතේ නියමට පොතේ හැටියට කියනවා. පොතේ හැටියට හරියටම කියන්න ඕනේ. ඔව් টොප් එකට දෙනවා ඔය පාර. බලමු. ඔන්න බලන්න ඕනේ. ඔන්න බලමු. ඔන්න බලේ ඔය නාමල නෙලාවරේ. හරි. අට බින්දේ ගහ උගුලන් ගෙදර වරේ. මොකෝ හරියට කියනෝනේ. යකෝ අපරාධික හැබැයි ෂෝක් එකට කියනවා. පොතේ හැටියටම කියනවා හැබැයි. කැලණිකගේ ලොරි යනවද බලාවරේ. යකෝ කැලණිකගේ කොහොමද ලොරි? ඉතාලට කියනක? සාදුකාරදී ලොරියක නැති වරේ සාදු. මාතරගඟේ. මාතරගඟේ මොකද්ද? ඒ පාරේ නැවතීමක් නැහැ. නවත්තන්න බැරි පාර. ඒ පාර ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. මාතරගඟේ ඉන්න කිකිලිගේ පැටියා. හොඳ. මට තනියට අල්ලපු ගෙදරින් හිටියා. යන ලොරි වෑන් නවතාගෙන හිටියා. මාතරගඟේ? මිනිනකයි මාතර කිකිලිගේ පැටියා. යකෝ. හැබැයි හොඳට යනවා. පොතේ හැටියටම කියන හැබැයි. හැබැයි টොප් එකට යනවා වැඩි. තව එකක් කියන්න බෑ. ඔය ගැන එකක් කියන්න. මං ගැන? ඔන්න ආයෙත් එකක් කියනවා. මට. කියමු. කන්නට ගියත් කන බත් ටික ගිලී ගියා. හරි. බොන්නට ගියත් බොන දිය ටික බෙලී ගියා. හරි. නින්දට ගියත් එළි වෙන තුරු නින්ද ගියා. බොමාරි. ඔබ සිහි වන විටදී මාහට වමනේ ගියා. මොකද ඒ කිව්වේ? හැබැයි ඒක තමයි නියමටම කිව්වේ. හොඳටම කිව්ව තමයි ඒක. බුදු අම්මේ ඔයාගේ මූණ දැක්කම මට නම් වමනේ යනවා. ඔයාගේ මූණ දැක්කම මෙයාලට වමනේ යනවලු. බුදු අම්මේ ඒ තරම් ආඩම්බර කාර්යයක්. එහෙනම් ඒක නෙමෙයි මාළි. ඒ මොකෝ? ඒක හරියන්නේ නැහැ. ඒකත් හරියන්නේ නැහැ සුදු. ඇත්තේ? එහෙනම් පුතේ. මේමයි. එහෙනම් මේ මෙතන ඉන්න ලස්සන මේ ළමයි ටිකක් ඉන්නවා. නේද? අර වැඩිහිටි ළමයි කොයි? වැඩිහිටි ළමයිනුයි පොඩිහිටි ළමයිනුයි ඉන්නවා. ඔක්කොම වැඩිහිටි දිනේ ළමා දිනේ දෙකම එක දවසේදී තියෙන්නේ ඒකයි. ඇත්තේ? එහෙනම් පොඩි එකක් දාන්න. හැබැයි අප්පුඩියක් දෙන්න ඕනේ කට්ටිය. ඒ කට්ටිය අප්පුඩිය දෙන්න ඕනේ. අනික් කට්ටිය පුළුවන් නම් දෙන්න ඕනේ. හැබැයි පුතේ අරහෙත් ඉන්නව කට්ටිය. එළියෙත් ඉන්නව කට්ටිය. එතන වෙනම සංගමයක්. වෙනම සංගමයක්. එතන ඉස්තිරි තාලේ. හැබැයි ඒගොල්ලන්ට පේනවා අපිව. ඒ කට්ටිය බේත් ගන්න දාවේ. නෑ ඒගොල්ලන්ට පේනවා අපිව. ඇත්තේ? එහෙනම් ලස්සන එකක් දෙමු. ලස්සන එකක් දෙමු. හැබැයි අප්පුඩියක් දෙන්න ඕනේ. හැබැයි අප්පුඩියක් දෙන්න ඕනේ. නැත්තම් ඉතින් වැඩි හරියන්නේ නෑ. නැත්තම් හරියන්නේ නෑ. කියමුනේ. කියමු. සීතලයිනේ. නැහැ මාල්ලි. මේ වැදගත් තැනකට ආව නේද? වැදගත් සභාවකට ආවයි කිව්වා. වැදගත් ස්ථානයකට ආවා. වැදගත් ස්ථානයකට පැමිණියා. නේද මේ මහා සංඝරත්නයේ වැඩවසන
ලස්සන එහෙනම් විහාරස්ථානයකට ආවා. අන්න හරි. නේද? එහෙනම් අපි මේ විහිළු දහළු කරා වගේ නෙවෙයි. එහෙනම් මේ සාම්ප්‍රදායික පෙළපාලි අංගයක් ගැන හරි දක්වලා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා වැඩ වෙසෙන විහාරස්ථානයට ඇවිල්ලා අන්න හරි. මේ සියලු දෙනාටම සදක් ශාන්තියක් කරන්න ඕන නේද? අන්න හරි. අපේ සම්ප්‍රදාය හැටියට. එහෙනම් සෙත් කියවලක් කියලා. එහෙනම් නේද? බුද්ධ ධර්ම සංඝ රත්නයේ සිහිපත් කරලා. එහෙනම් නේද මේ මෙතනට ඇවිල්ලා ඉන්න. එහෙනම් මේ සදහතුන්ටත් සදක් ශාන්තියක් වේවා. අන්න හරි. මේ දරුවන්ගේ අධ්‍යාපනයට කටයුතු සාර්ථක වේවා නේද? සාර්ථක වේවා මේ කියලා. ස්වාමින් වහන්සේලාට දීර්ඝ සම්පත්තිය ලැබේවා කියලා. එහෙනම් අපේ සම්ප්‍රදාය හැටියට කවියක් කියලා. එහෙනම් සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. එහෙනම් පත්තින් දෙවිහාඳුන සලුන් ආවඩලා. ආවඩලා සියලු දෙනාට සෙත් කියවලක් කියලා යන්න හදමු. යන්න හදමු. ඕකලක් මත මුනිදු මුදුවේ සුරං හතවන දෙසුවෙන්දා කල දෙවියෝ කුවන වඩ සිට කුවන් මල් වැසී වැසුවෙන්දා ඒ මකම්බය බං දහස පවතින බුද්ධ ශාසනේ අනුහසින්දා අකල් මරණක පැමිණි හවසය අතුල දසේ ගිලි දොසවසින්දා සිරස සවන් යුග මුකතුල ගෙල්ලේ දෙවුර දෙවල මිට අත දස ගිල්ලේ සදා උකුලට දල කෙත්ත වලල්ලේ දොසහැර බල යන බසුල සියල්ලේ Thank you.